සතියේ දවස්වල ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඒ සැපයුම දීලා තියෙනවා. ඒක ප්‍රමාණවත් යම්කිසි අපහසුතාවක් තියෙනවා. නමුත් අපිට කවදාවත් කෝච්චියෙන් එන ප්‍රමාණය බස් එකකින් අරන් බස් වලින් දන්න පුළුවන් කියන විශ්වාසය නැහැ. ඇත්තටම එහෙම කැපැසිටි එකකුත් නැහැ. දුම්රිය වාර උදේ ගත්තොත් වෙන ඔෆිස් ට්‍රේන් 3ක් 4ක් යනවා නුවරින්. එකක 1000ක් ගත්තත් එම 4000ක් වගේ ප්‍රමාණයක්. ඒක බස් වලින් කොහොමවත් ඒ සැපයුම දෙන්න බෑ. අපිට හැකියාවක් නැහැ ලංකාවට. නමුත් අපි දෙන්න පුළුවන් උපරිම දීලා තියෙනවා. සඳුදා උදේට නුවර සිට කොළඹට සහ සිකුරාදා හවසට නුවර සිට කොළඹ සිට නුවරට ළඟා වෙන මගින්ද අර්බුදයකට මුහුණ දීලා තිනවා. අපි මේ පිළිබඳව විතරම සාකච්ඡා කරනවා. දැන් ඒ කාලෙට දුවන්නේ නැති, ඒ දවස්වලට දුවන්නේ නැති පර්මිට් නැති කට්ටියට తాවකාලික පර්මිට් දීලා කොළඹ ඉඳලා නුවරට සිකුරාදා සතියන්තයේ දෙන වැඩපිළිවෙලක් හදනවා. ඒත් එක්කම අපි වෙනසක් බලාපොරොත්තු වෙයි කියලා හිතනවා. දැනට තියෙන බස්වල අයිතිය තමන්ගේ අයිතිය නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ බස් පර්මිට් එක අරගෙන ආවිලා අයිතිකාරයා ඉන්නේ ගොඩක් ඈත. බස් එක දුවන දැන් එක්කෙනා ඉන්නේ තැනක. හැබැයි අපි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පනත ඇමෙන් කරනවත් එක්කම අපි අයිතිකරුට බලය පැවරෙන විදිහට මේක වෙනස් කරලා තිනවා. දැන් ඒක ඇත්තටම ලීගල් ඩ්‍රාෆ්ට් වල ළඟ තියෙන්නේ භාෂා තීත්වයට පරිවර්තනය කරලා ගැසට් කරන්න විතරයි තියෙන්නේ. ගැසට් කරාට පස්සේ අපි හිතනවා ඒ බස් බලපත්‍රය හිමි මාර්ග බලපත්‍රයේ හිමි බස් හිමියන් මීට වඩා හොඳ බස් ලංකාවට ගෙනෙයි කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නුවර කොළඹ ගත්තොත් එimhe ඔයගොල්ලෝ දන්නවා අපි ජර්නි රෝසා කියන පොඩි බස් තමයි දුවන්නේ ගොඩක් වෙලාවට. ආසන කීයද මම දන්නේ 23 ඔය 30 ගණන් වල තියෙන බස් දුවන්නේ. මැද ජම්පින් සීට් එක තියෙන හරි අමාරුයි යන්න. හැබැයි ඊට වඩා අපි අර සුපර් ලක්ෂරි කැටගරි අර ලොකු ඩෙක් එක තියෙන ඒ බස් අපි හිතනවා ඒගොල්ලෝ ගෙනෙයි කියලා. මොකද අයිතිය නැතුව බස් හිමියෙක් කවදාවත් තමන්ගේ බස් මාර්ග බලපත්‍රයේ තමන්ට අයිතියක් නැතුව ලොකු ගාණක් වියදම් කරලා අර වගේ ලොකු සුපර් බස් එකක් ගෙනෙන්නේ නැහැ. ඒතකොට එයා අර තියෙන බස් එකකින්ම තමයි දුවන්නේ. මේක මාරුවීමත් එක්ක අපි හිතනවා මේ බස් වලට මාරු වෙයි කියලා. ඒ කුඩා බස් ප්‍රමාණය ලොකු බස් වලට මාරු වෙයි කියලා. එතකොට අපිට මේ ප්‍රවාහන ගැටලුව යම් තාක් දුරට සමනය කරගෙන ඉන්න හැකියාව ලැබෙයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා.